අඟුලිමාල මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නොහිටියානම් මේ වෙලාවේ අවීචිය දුක් විඳිනවා. තමන්ගේ මව ඝාතනය කරලා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා අඟුලිමාල මහරහතන් වහන්සේ අපාය දුකින් විතරක් නෙවෙයි මුළු සංසාර දුකින් මත මිදිලා අද නිවනේ සැනසෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයක මහිමය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලංකාවට ලැබුණේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවමත් පසුවයි. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ 236 වෙනි අවුරුද්දේ තමයි ලංකාවට බුදුදහම අරන් ආවේ. බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ අවුරුදු 236 වෙනි අවුරුද්දේ තමයි ලංකාවට බුදුදහම අරගෙන ආවේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලත් ගොඩක් කල් ගිහිල්ලා. එතකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ දේශනා කරපු උපදේශ සමූහයට කියනවා ත්‍රිපිටක බුද්ධ වචනය කියලා. තවත් විදියකට කියනවා නම් ධම්ම විනය කියලා දෙවදෑරුම් වෙනව නේද? දෙවදෑරුම් වූ ධම්ම විනය. පිටක වශයෙන් නම් සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියලා තුන්වැදෑරුම් වෙනවා. මෙන්න මේ ත්‍රිපිටක බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ පහළ වීම නිසා ලෝක සත්වයාට ලැබිච්ච අසීමිත දායාදය තමයි මේ ත්‍රිපිටක බුද්ධ වචනය. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නිවන් දැක්කේ ත්‍රිපිටක බුද්ධ වචනය නිසා. යම් හේකින් ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා නොකළා නම් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තවමත් සංසාරේ. යම් හේකින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා නොකළා නම් පටාචාරාවන් වගේ අහිංසක සත්වයන්, දුකටපත් වෙච්ච සත්වයන් මේ වෙනකොටත් දුක් විඳිනවා. එතකොට බුද්ධ ශාසනයේ යම් සත්ව පිරිසක් යම් දුකකින් මිදිලා යම් සැපක් ලබා ගත්තනම් ඒ සෑම සැපයකටම මූලික උනේ ත්‍රිපිටක බුද්ධ වචනය. බුදුරජාණන් වහන්සේගේ උපදේශ සමූහය. බුදුරජාණන් වහන්සේ නමකට කරන්න පුළුවන්කම තිබෙන උපදේශ දීම පමණයි. අක්ඛාතාරෝ තථාගතා තුම්හෙහි කිච්ඡං ආතප්පං. මහණෙනි, තථාගත බුදුරජාණන් වහන්සේලා මඟ පෙන්නලා දෙන අය පමණයි. උපදේශ ලබා දෙන කෙනෙක් පමණයි. එතකොට ඒ උපදේශ ක්‍රියාවට නැංවීම කාගේ කටයුත්තක්ද? අපේ කටයුත්තක්. ඒ නිසා තුම්හෙහි කිච්ඡං ආතප්පං, නුඹලා විසින් උත්සාහ කළ යුතුයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දායාද කළා වූ ත්‍රිපිටක බුද්ධ වචනය පුළුවන් තාක්කල් මේ ලෝකෙහි නතර කරලා බුදුරජාණන් වහන්සේට ඉන්න හැකියාවක් තිබුණේ නැහැ. මොකද හේතුව සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනාත්තා. සියලු සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයෝය. ඒ බව ඉක්මවන්න බුදුරජාණන් වහන්සේටවත් හැකියාවක් තිබුණේ නැහැ. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වූ ධර්මයෝය. ඒක නිත්‍ය කරන්න හැකියාවක් බුදු කෙනෙකුටවත් නැහැ. සියලු ධර්මයෝ අනාත්ම වූ ධර්ම. ඒක ආත්ම කරන්න හැකියාවක් නැහැ. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝක ධර්මතාවයට බුදුරජාණන් වහන්සේට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් බුදුරජාණන් වහන්සේට උවමනාව තියෙනවා මේ තුන් ලෝක ධාතුවේ ඉන්න සත්වයන්ට තව බොහෝ කාලයක් අර්ථයෙන් ධර්මයෙන් සේවය කිරීමට. මොකද බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් දුක් විඳනේ මේ උපදේශ දීම සඳහා නේද? සාරා සංඛේය කල්ප ලක්ෂයකට තරම් අධික කාලයක් සතර මහා සාගරයේ ජලයට වඩා අධික ලේ දන් දීලා, මේ මහා පොළවේ පස් වලට වඩා අධික මස් දන් දීලා, අහසේ පායන තරු කැටවලට අනන්ත ඇස් දන් දීලා මේ වගේ මොනතරම් දුක් විඳද නේද? මේ සෑම දුකක්ම විඳීමේ මූලික පරමාර්ථය තමයි පරේසන් ධම්ම දේශනත්ථ
අත්ථමේව පාරමියෝ පූරේසින් අන්‍ය වූ සත්වයන්ට ධර්ම දේශනා කිරීම කියන එකම බලාපොරොත්තුවෙන් තමයි මේ හැම දුකක්ම දරාගත්තේ. එතකොට එහෙම දුක් විඳලා මේ ලෝක සත්වයාට දායාද කළ ත්‍රිපිටක බුද්ධ වචනය බොහෝ කාලයක් පැවැත්වීම තමයි බුදුරජාණන් වහන්සේගේ අභිලාෂය වුණේ. එනිසා බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල භික්ෂූන් වහන්සේලා එක්රැස් කරලා මේ ධර්මයේ වටිනාකම පෙන්වලා දුන්නා. එහෙම එක අවස්ථාවක් තමයි පරිනිර්වාණ අවස්ථාවේ තමන් විසින් දේශනා කරන ලද මේ ත්‍රිපිටක ධර්ම සමූහයට ලොකු වටිනාකමක් දුන්නා. කොහොමද වටිනාකමක් දුන්නේ? ආනන්දය නොඹලාට හැඟෙන්න පුළුවන් මම පරිනිර්වාණයෙන් පස්සේ මේ ශාසනය ගුරුවරයෙක් නැති ශාසනයක් කියලා, ශාස්ත්‍රෝ කෙනෙක් නැති ශාසනයක් කියලා නුඹලාට හැඟෙන්න පුළුවන්. මා හේවං ආනන්දේවන් දට්ඨබ්බං. ආනන්දසේ හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. එතකොට කොහොමද එහෙම වෙන්නේ නැත්තේ? යෝවෝ ආනන්දමයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්තා. ආනන්දය මා විසින් අවුරුදු 45ක් මුළුල්ලේ යම් ධර්මයක් යම් විනයක් නුඹලාට දේශනා කොට වදාළ නම් ඒ දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධය මගේ පරිනිර්වාණයෙන් පස්සේ නුඹලාගේ ශාස්ත්‍රු කෘත්‍ය සිද්ධ කරන්නේය. ශාස්ත්‍රූන් වහන්සේ බවට පත්වන්නේය. එතකොට අපේ ශාස්ත්‍රූන් වහන්සේ කවුදද? ධර්මය සහ විනය ත්‍රිපිටක බුද්ධ වචනය තමයි අපි හැමෝගෙම ශාස්ත්‍රූන් වහන්සේ. එතකොට මේ ත්‍රිපිටක බුද්ධ වචනය මේ වෙනකොට අවුරුදු 10 ගාණක් කල් ගිහිල්ලා අපේ අතට කොහොමද මේ ත්‍රිපිටක බුද්ධ වචනය ආවේ? අපිට මේ ධර්මාසනයට එන්න පුළුවන් කමක් තියෙයිද? ත්‍රිපිටක බුද්ධ වචනේ අපේ අතට හම්බුනේ නැත්තම් එන්න හැකියාවක් නැහැ. ධර්මාසනයට යම්කිසි පුද්ගලයෙක් නැති වුණා නම් මේ පින්නතුන්ට ඉදිරියෙන් වාඩි වෙලා ඉඳගෙන බණපද අහන්න පුළුවන් කමක් තියෙනවද? නැහැ. දේශකයාණන් වහන්සේලාට ධර්මයේ දේශනා කිරීමටත් අහන පින්නතුන්ට ධර්මය ඇසීමටත් වාසනාවට හේතුව තමයි මෙච්චර කාලයක් කිසිදු වෙනසකට පත් කරන්නේ නැතුව මේ ධර්මය විනය කියන ත්‍රිපිටක බුද්ධ වචනය අපේ මුතුන් මිත්තෝ ආරක්ෂා කරගෙන ආපු බව, අපේ මුතුන් මිත්තෝ මේ ත්‍රිපිටක බුද්ධ වචනය ජීවිත පරදුවට තියලා ආරක්ෂා කරගෙන ආවේ නැත්තම් මට මෙතන වටාපතක් තියාගෙන වාඩි වෙන්න පුළුවන් කමක් නැහැ. මේ පින්නතුන්ට වැඳගෙන මේ ධර්මය අහන්න විදියක් නැහැ. මේ සෑම වාසනාවම ලැබුණේ අතීතයේ අපේ මුතුන් මිත්තන්ට පින් සිද්ධ වෙන්න. පැහැදිලිද?